අහසේ දුමක් එක්ක ගුවන් යානා ගමන් කරනවා දැකලා තියෙනවද? ගුවන් යානා ගමන් කරනවත් එක්ක සුදු ඉර එහෙම නැත්නම් දුමාරය හැදෙන්නේ කොහොමද? ගුවන් යානා එන්ජින් බලය නිපදවගන්නේ ඉන්ධන හා වාතය මිශ්‍ර කරලා අධික පීඩනයක් යටතේ දහනය කිරීම. අන්නේ දැවීමෙන් නිපදවන අතුරුඵල තමයි මේ සුදු ඉරට හේතු වෙන්නේ. මේ ගුවන් යානා ගමන් කරන්නේ ඉහළ වායුගෝලයේ මීටර් 8000ක් 12000ක් වගේ උසකින්. ඒ ඉහළ වායුගෝලය ඊටම සීතලයි. ඉතින් මේ ඉහළ වායුගෝලයට ගුවන් යානෙ මුදා හරින්නේ ඉතාම උණුසුම් වාෂ්පශීලී අතුරුඵල. ඒ අතුරුඵල වල ජල වාෂ්පත් ඉහළයි. ඉතින් ඒ උණුසුම් අතුරුඵල ඉහළ වායුගෝලයට මුදා හැරීම ඉක්මනින් සිසිල් වෙනවා. උණුසුම් අතුරුඵල ඉක්මනින් සිසිල් වුණාම ජල බිඳු හා කුඩා අයිස් කැට බවට පත් වෙනවා. අන්න එතකොට තමයි අපිට අර පේන සුදු ඉර මතුවෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඒවි හැම ගුවන් යානයකින්ම ඒ සුදු ඉර එන්නේ නැහැ නේද කියලා. ඔව් ඒක ඇත්ත. අර මම කිව්ව ඉහළ වායුගෝලයට වඩා පහළින් ගමන් කරන ගුවන් යානයක ජල බිඳු නිර්මාණය වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒ වායුගෝලය එතරම් උෂ්ණත්වය අඩු වායුගෝලයක් නොවන නිසා. එදිනදා ජීවිතයේ මේ වගේ දේවල් රසායන විද්‍යාවෙන් දකින්න ෆලෝ කරන්න අපේ පේජ් එක.